නිමවක් නැති පලිගැනීමේ ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයත් ඉරානයත් දැවෙමින් පවතිනවා. ඉරාන ආධ්‍යාත්මික නායකයා දශක 3කට පස්සේ පළමු වතාවට නිහඬව අතුරුදහන් වෙලා. ඔහු ඉන්න තැන හරියටම දන්න බව කියන ට්‍රම්ප් කොන්දේසි විරහිතව යටත් වෙන්න කියලා දැනුම් දෙනවා. ගුවන් ආරක්ෂණ පද්ධති විනිවිද යන හඳුනා ගන්න බැරි මිසයිලයකින් ඊශ්‍රායලයේ මොසාඩ් මුලස්ථානයට ගිනි තියන්න ඉරානය සමත් වුණා. Radical Sri Lanka brings the world to your screen. Subscribe for your daily international news update. Radical Sri Lanka International Update. Stay informed. Stay global. පසුගිය දවස් 5 තුළ මැදපෙරදිග පෙර නොවවිරු උත්සන්න වීමක් අත්විඳිනවා. ඉරානයේ උත්තරීතර නායකයා මහජන දෘෂ්ටියෙන් අතුරුදහන් වෙලා. ඊශ්‍රායලයේ ඉහළ නිලධාරීන් ඔහුව ඝාතනය කිරීම ගැන විවෘතව සාකච්ඡා කරමින් ඉන්නවා. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් කොන්දේසි විරහිතව යටත් වෙන්න කියලා ඉරානයට කියනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියනවා ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනි ඝාතනයෙන් පමණක් මේ යුද්ධය අවසන් වන බව. ඒ අනුව අල් ඛමේනිටත් ඉරාකයේ සදාම් හුසේන්ට අත් වූ ඉරණම අත්වේ කියලා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවා. දශක 3කට වැඩි කාලයක් ඉස්ලාමීය ජනරජය පාලනය කරන මිනිසා වන ඉරානයේ උත්තරීතර නායක අල් ඛමේනි දශක ගණනාවකට පස්සේ පළමු වතාවට මහජන දෘෂ්ටියෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා. මේක උපාය මාර්ගික පසුබැසීමක් නෙවෙයි. ඉරාන නායකත්වයට සමීප මූලාශ්‍ර ඒක පෙර නොවවිරු පරිමාණයේ අර්බුදයක් විදිහටයි විස්තර කරන්නේ. ඉරානයේ හමුදා අනදන ව්‍යුහය ක්‍රමානුකූලව බිඳ දැමුව දින 5ක අඛණ්ඩ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පස්සේ ඛමේනිගේ මේ අතුරුදහන් වීම පාලන තන්ත්‍රයේ වත්මන් තත්වය ගැන ගොඩක් දේවල් කියනවා. ඒ අතරේ ඉරානයේ කලාපීය සන්ධාන බිඳ වැටෙමින් පවතිනවා. ඉතින් කාලය මීට වඩා තීරණාත්මක වෙන්න බෑ. අල් ඛමේනි සැඟවිලා හිටියත් ඊශ්‍රායලය ඉරානයේ හමුදා ධුරාවලිය ක්‍රමානුකූලව විනාශ කරමින් ඉන්නවා. ඉරාන අනදන ව්‍යුහයට එල්ලවුණ දැවැන්ත පහරක් ලෙස ඉරානයේ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා සහ ආධ්‍යාත්මික නායකයාගේ සමීපතම විශ්වාසවන්තයා වුණු මේජර් ජෙනරාල් අලි ෂඩ්මානි එක රැයකින් එළවුණු ප්‍රහාරයකින් මිය ගියා. මේක අහඹු ඉලක්කයක් නෙවෙයි. ෂඩ්මානි විප්ලවවාදී ආරක්ෂක බලකායට සහ ඉරාන හමුදාවට අණ දුන්නා සහ ඔහු සැලකෙන්නේ ඉරාන හමුදාවේ ඉහළම මහමොලකරු විදිහට. ඒත් මේක ඇත්තටම පෙර නොවූ විරෝධයක් බවට පත් කරන්නේ මෙන්න මේ දේ. ෂඩ්මානිගේ මරණය සිද්ධ වෙන්නේ ඊශ්‍රායලයේ ඔහුගේ පූර්වගාමියා වුණ මේජර් ජෙනරාල් ගොලාම් අලි රෂීඩ් ඝාතනය කරලා දින කිහිපයකට පසුව. සතියකටත් අඩු කාලයකදී ඊශ්‍රායලය ඉරානයේ සමස්ත ජ්‍යෙෂ්ඨ හමුදා අනදන ව්‍යුහයේම හිස ගසා දමලා තියෙනවා. ඊට පසුව ජනාධිපති ට්‍රම්ප්ගේ බෝම්බ හෙළනවා හා සමාන හෙළිදරව් කිරීම. න්‍යෂ්ටික සාකච්ඡා පදනම් කරගෙන ඉරානයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කරන්න අවශ්‍ය බව බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරලා දිනකට පසුව සමාජ මාධ්‍ය සටහන් මාලාවකින් ට්‍රම්ප් හෙළි කළේ ඉරානයේ උත්තරීතර නායකයා හැංගිලා ඉන්නේ කොහෙද කියලා එක්සත් ජනපදය හරියටම දන්නවා කියලා. ඔහු පහසු ඉලක්කයක්. ඒත් ඔහු එහි ආරක්ෂිතයි. අපි ඔහුව දැනට එතනින් ඉවත් කරන්නේ නැහැ. ට්‍රම්ප් එතනින් නවතින්නෙත් නැහැ. ඔහු ඉරානයේ ඉහළින් අහසේ සම්පූර්ණ පාලනය දැන් Taman සතු බව කියනවා. ඒ වගේම කොන්දේසි විරහිත යටත් වීමක් ගැන ට්‍රම්ප් කතා කරනවා. මේ බිඳ වැටීමේ අද්දරේ ඉන්න කලාපීය බලවතෙකුට අවසාන නිවේදනයක් නිකුත් කරන ගෝලීය සුපිරි බලවතෙකුගේ වචන. මේ ගැටුමේ බලපෑම් කලාපයෙන් ඔබට විහිදෙන්න පටන් අරන්. ලෝකයේ තෙල් වලින් 20% ගලා යන හෝමුස් සමුද්‍ර සන්ධිය දැන් දැඩි ඉලෙක්ට්‍රොනික අවහිරවීම් වලට ලක් වෙලා. දැනටමත් තෙල් ටැංකි දෙකක් ගැටිලා ගිනි ගැනීමට ලක් වෙලා. නාවික පද්ධතිය අසාර්ථක වෙමින් පවතිනවා. ගෝලීය බලශක්ති සැපයුම් දාමය ඍජු තර්ජනයකට ලක් වෙලා. ඉරානයේ පලිගැනීමේ ප්‍රහාරත් ඔවුන්ගේම මාවත් සොයාගෙන තියෙන බවයි මේකෙන් පෙනී යන්නේ. ඊශ්‍රායලයේ හයිෆාවල පිහිටි විශාලතම තෙල් පිරිපහදුව ඍජු මිසයිල් ප්‍රහාරයකින් පසුව දැන් සම්පූර්ණයෙන්ම වහලා දාලා. ඒත් සමගම ඊශ්‍රායලය තුළ ඉන්ධන බෙදා හැරීම සීමා කරන්න ඉන්ධන සමාගම් පියවර අරන්. ඊටත් වඩා ප්‍රබල කාරණේ තමයි ඉරාන මිසයිල් ඊශ්‍රායලයේ වඩාත් සංවේදී බුද්ධි පහසුකම් වලට පහර දීම. ඊශ්‍රායලයේ ප්‍රභු ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ අංශය වන 8200 ඒකකය විනාශ කිරීමේ හැකියාවත් ඊට ඇතුළත්. ඊශ්‍රායලයේ මධ්‍යම වෙරළබඩ නගරයක් වන හර්ස්ලියා ප්‍රදේශයේ ඉලක්ක කරගෙන ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ මොසාඩ් මූලස්ථානයේ ගින්නක් හටගෙන තිබුණා. බස් රථ නැවතුම්පලකට එල්ලවුණු ප්‍රහාරයක් විදිහට හුවා දක්වලා ඊශ්‍රායලය මේ ප්‍රහාරය යටපත් කරන්න උත්සාහ දරූ බවකුත් පේන්න තිබුණා. නව හඳුනාගත නොහැකි මිසයිලයක් මේ ප්‍රහාරය සඳහා භාවිත කළ බවත් ප්‍රහාරය ගුවන් ආරක්ෂක ස්තර කිහිපයක් විනිවිද ගිය බවත් ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය කිව්වා.
තවත් ඛේදනීය ලෙස ලියවෙමින් තියෙනවා. දින 100කට වැඩි කාලයක් තිස්සේ ගාසා තීරයට ඉන්ධන නොලැබුණු පසුබිමක රෝහල් පද්ධතියේ හදිසි ප්‍රතිකාර සේවා බිඳවැටීමේ බරපතල අවදානමක් මතුවෙලා. මේ විදිහට කලාපයේ උත්සන්න වන අර්බුදයේ කේන්ද්‍රයේ තියෙන්නේ න්‍යෂ්ටික ප්‍රශ්නය. ඉරානයට න්‍යෂ්ටිකාවියක් එකලස් කරලා අවසන් වෙන්න මාස ගානයි තියෙන්නේ කියලා ඊශ්‍රායලය කියද්දී ඇමරිකානු අභ්‍යන්තර බුද්ධි වාර්තාවක් පෙන්වා දෙනවා ඉරානයට ඒ සඳහා තවත් වසර 3ක් පමණ ගත විය හැකි බව. ඇමරිකානු බුද්ධි වාර්තා මෙහෙම කිව්වත් ට්‍රම්ප් විශ්වාස කරන්නේත් ඉරානය න්‍යෂ්ටිකාවියක් නිපදවීමට ඉතාමත් ආසන්නයෙන් ඉන්න බව. මේ ගැටුම තවදුරටත් උත්සන්න වුණොත් ඉරානයේ ගැඹුරින් පිහිටලා තියෙන පොඩෝ න්‍යෂ්ටික බලාකාරය විනාශ කළ හැකි බංකර් බස්ටර් බෝම්බ එක්සත් ජනපදයෙන් ඊශ්‍රායලයට ලබා දිය හැකි බව හමුදා විශ්ලේෂකයින් යෝජනා කරනවා. ඒකට ඇමරිකානු ගුවන් යානාත් අවශ්‍ය වෙනවා. කොහොම වුණත් ඒක අනාගත රාජ්‍යතාන්ත්‍රික විසඳුම් සඳහා ඇති ඕනම අවස්ථාවක් ඉවත් කළ හැකි පියවරකුත් වෙනවා. මේ අතරේ ඉරාන රජය ජනතාවට කියලා WhatsApp යෙදවුම් භාවිතයෙන් ඉවත් වෙන්න කියලා. ඒ මෙටා සමාගම ඉරානය පිළිබඳ තොරතුරු ඊශ්‍රායලයට ලබා දෙන බවට චෝදනා කරමින් ඒත් මෙටා සමාගම මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. අපි මේ කතා කරන අතරතුර එක්සත් ජනපදය චීනය සහ ඊශ්‍රායලය යන රටවල් සියල්ලම ටෙහෙරානයට හදිසි ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙනවා. අපි මේ දකින දේ විශාල කුණාටුවකට කලින් ඇතිවෙන සංසුන් භාවයක් වගේ. ඔබ මේ ගැන මොකද හිතන්නේ? අපි විශාල කලාපීය යුද්ධයක ආරම්භය දකිනවද? නැත්නම් රාජ්‍යතාන්ත්‍රික විසඳුම් මගින් තවදුරටත් උත්සන්න වීම බලක්වන්න පුළුවන්ද? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ පුරා උණුසුම් පුවත් දැනගන්න රැඩිකල් ශ්‍රී ලංකා YouTube channel එක දැන්ම subscribe කරන්න. අලුත්ම news ඉක්මනින්ම දැනගන්න bell icon එකත් click කරන්න. තවත් අයට බලන්න වීඩියෝ එක share කරන්න. ඒ වගේම ඔයාලා දැනගන්න කැමති තවත් දේවල් ගැන වගේම ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා.